හායි කොහොමද ඉතින් ඔයාලා හැමෝටම සතුටින් පරිස්සමෙන් ඉන්න ඇති කියලා හිතනවා. ඉතින් අද දවස හොඳටම වහිනවා. දැන් වැස්ස පායලා ඒ වුණාට දැන් හොඳටම වැහලා තියෙනවා. මම දැන් ඉතින් වැස්ස චුට්ටක් අඩුනවා හිටියා. මොකද ඇහෙන්නේ නැහැ. මොකද සත්‍යයෙන් කතා කරත් ඉතින් දැන් නම් චුට්ටක් පායලා ඒ වුණාට අද උදේ පාන්දර ඉඳන්ම වහින එකමයි වැඩේ. අයියෝ දැන් එපා වෙලා තියෙන්නේ වැස්සත් එක. මේ දවස් ටික වහිනවා වැඩි. ඒ හින්දා සීතලයි හොඳටම එළිය සීතලයි උදේ පාන්දර නැගිටින්න ගියොත් ඒක තමයි කරන්නේ අමාරු වැඩේ උදේ පාන්දර නැගලා ඉස්කෝලේ යන එක තමයි ඔක්කොටම වඩා අමාරු වැඩේ. ඉතින් දැන් නම් වැස්ස චුට්ටක් පායලා අවුලක් නැහැ. මම හිතුවා ඩේ ව්ලොග් එකක් ගන්න ඩේ ව්ලොග් එකක් ගන්න හිතුවේ. දැන් ගන්න හිතාගෙන දැන් වෙලාව කීයද? කොහොම වෙලාව මතක නැහැ. ඔරලෝසුවත් නැහැ පේන මානේ. කොහොම හරි ඩේ ව්ලොග් එකක් ගන්න හැදුවේ 7:00 8ට විතර. ඩේ ව්ලොග් එක උදේ ඉඳන් පටන් ගන්නවා කියලා හිතුවේ. දැන් වෙලාව 9ට කිට්ටු කරලා ඇති හේතුව අනිත් channel එකේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරා. ඒක එඩිට් කර කර ඉන්නකොට ඒ වෙලාව ගියා. ඊට පස්සේ ආපහු දැන් ඉතින් වහිනවනේ එළියට බහින්න ඉදියකුත් නැහැ. ෆෝන් එකෙන් ආයි වීඩියෝ දෙක තුනක් විතර බලලා අරකට අප්ලෝඩ් වෙන එකක් ඉඳලා ඒකත් මේව කරලා channel එකට අප්ලෝඩ් කරලා ඔක්කොම හදලා ඉවරලා තමයි දැන් වීඩියෝ එක පටන් ගන්න. ඉතින් එහෙනම් අපි යමු කාමරේ තාමස් කරලත් දැන් නැගිට ගමන් වීඩියෝ හදුවා. මේ බලන්න ළමයි කාමරේ හැටි අයියෝ ජනලයක්වත් අරලා නැහැ. කරන්න දෙයක් නැහැ. ඉතින් මමනේ මේක අස් කරන්නේ කොහොමද? ඒ නිසා ඉතින් අවුලක් නැහැ. මම අස් කරගත්ත වෙලාවකට අස් කර ගන්නවා. නැත්නම් ඉතින් නිකන් ඉන්නවා. සමහර දවස් තියෙනවා මේ කාමරේ අස් කරන්නවත් වෙලාවක් නැති. විභාග දවස් වලට ඔළුව තිකාරේ නේද? කාමරේ අස් කරන්න දෙයක් නැහැනේ. ආපු ගමන් පාඩම් කරනවා. ඉතින් හැබැයි ඉතින් මේ දවස්වල ඊට වඩා අපන් කියලා පේන මේ වෙන්නේ නැද්ද? රෑට අරගන්න පොට්ටික ඒ විදිහටම හැමම තිබ්බා. අස් කරේ නෑ. ඊයේ රෑ ඉඳන් වහිනවා. ඊයේ රෑ නෙමෙයි ඊයේ උදේ ඉඳන්ම වහිනවා. ඉස්කෝලේ ගිහින් ආවේ ගම් වතුරේ. ගම් වතුර කියන්නේ වතුර දාලා තිබුණ පාරට එහෙම මෙහෙට වතුර දාන්නේ නෑ. හැබැයි මෙහෙ ටවුන් එකට ළඟම ටවුන් එකට වතුර දානවානේ. ඒ ටිකට වතුර චුට්ටක් දාලා තිබුණා. ඒ ටික වැහැලා තෙමිලා ඉස්කෝලේත් තෙමිලා බස් එකට නගිනකොටත් තෙමිලා බස් එකෙන් බහිනකොටත් තෙමිලා හරියට මේ වැස්ස පටන් ගන්නේ බස් එකට නගිනකොටයි බස් එකෙන් බහිනකොටයි ආපහු හරියටම උදේ ඉස්කෝලේට යන්න බස් එකට යනකොටයි. හරියට මේ වෙලාවට තමයි තෙමීගෙන ගිහිල්ලා සපත්තුත් තෙමිලා මොකක් කරගෙන පොත් ටිකක් තෙමිලා තියෙන බෑග් එකේ තිබිච්ච කුඩයක් ගෙනිච්චට වැඩක් නැහැ කුඩෙන් හොඳටම තෙමෙනවා. ඉතින් ඒ නිසා තෙමිලා ඇවිල්ලි වෙලා එහෙමම දැන් සීතලේ එහෙමම නෑවත් එක්ක. ඒ තෙමිලානේ බාගෙට ඒද නෑවා. 3-4 විතරයි නානකොටත්. හවස් වෙලා ආවි පන්ති තිබුණා ඉස්කෝලේ. ඉතින් ඒකත් කරලි වෙලා දැන් ඉතින් අදත් වහින දවසම වහින ඊයේ වැස්ස නිසා සම්පූර්ණ කාමරේ විනාශයි. මොකද මම කාමරේ නැදස්සන කාමරේ දැස්සනයි කාමරේ ඉන්න දවස්වල නම් ගන්න දෙයක් නැහැ මේ. ඊයේ කාපුවා. තාම පොට් ටික වෙයිලා නැහැ නිසා ටික ගන්න විදිහක් නැහැ. ඉතින් වහින හින්දාට මේ එළියකුත් නැහැනේ. ඒ හින්දා කොහොමද මේ ප්‍රශ්නෙත් නැති නිසා ඒක වේලෙන් ටිකක් කල්යයි මම හිතන්නේ. හොඳ වෙලාවට නිවාඩුයි. යට යනින්ද නිවාඩු සෙනසුරාදා ඉඳලා අවුලක් නැහැ නිසා. දැන් ඉතින් මේ ටික අස් කරන්නත් ඕනේ. අපේම මගෙන් අහනවා ඔයා මේ ගම් වතුර බැහැලාද ආවේ කියලා. ඒ ඉතින් බස් එකේ යන්නෙත් බස් එකේ එන්නෙත් බස් එකේ. ඉතින් තෙමෙන්න හේතුවකුත් නැහනේ. ආයි එනකොට ඉස්කෝලේ ඇරිලා එද්දි බයිසිකලේ ටික දුරක් එන හින්දා ඒ ටික නම් තෙමෙනවා. හැබැයි ඉතින් එච්චර තෙමෙන්න ඔයා ඉස්කෝලේ හිටියෙත් ගම් වතුරේ දැහුවා. ඉතින් ඇයි මගේ වෙනදාට එහෙම බෑග් එකකින් තෙම්ම ගන්න ඉඩ තියන්නේ නැහැ. ඊයේ ඉතින් එහෙමම තෙමුණක් කමන්නේ නැහැ නැතත් කමන්නේ නැහැ කියලා ආවා. මොකද හොයියෙම වහිනවා හුළඟ ඔක්කොමත් එක්කනේ. එපා වෙලා හිටියේ. ඉතින් තෙමුණත් එකයි නැතත් එකයි කියලා මමත් ආවා. මොකක්වත් කරන්නේ නැතුව. අනික මම කුඩිය දාගෙන shopping එක ගෙනිහිල්ලත් නැහැ. තවත් කේන්ති යනවනේ ඉතින්. shopping එක ගෙනියන්න හම්බ වුණාම. එතෙන් දැන් තියෙන්නේ මේක අස් කරලා මේකට පොත් ටික දාගන්න. ඒ ගමන් ඔයාලට මම මෙන්න මේ මල් පෝච්චිය පෙන්නන්න හිතුවා. මේ මල් පෝච්චිය ගොඩක් ලස්සනයි. ගොඩක් අය මේ දවස්වල ට්‍රෙන්ඩ් එකක් විදිහට මේ මල් පෝච්චිය හදනවා. ඉතින් මේකත් අපේ පුංචි තමයි ආ කොළඹ ඉඳන් මේ මල් පෝච්චි ටික හදනවා. ඉතින් එයා එක පාට වලින් Taman කැමති පාටකින් හදන්න පුළුවන් විදිහට පුංචි ස්මෝල් බිස්නස් එකක් කරනවා. එයා එක පාට වලින් මේව හදනවා. ඉතින් මගේ කාමරේට ගැලපෙන දම් පාට වගේ රෝස පාට වගේ දේවල් නේ. ඉතින් මම දම් පාටින් හදලා තියෙන හින්දා මේ මල් පෝච්චිය කොහොමත් මගේ කාමරේට ගැලපෙනවා. ඉතින් ඒක ගොඩක් ලස්සනයි. මේක චූටි ස්මෝල් බිස්නස් එකක්. මල් පෝච්චියක් රුපියල් 250ක් වගේ වෙන්නේ. ඉතින් අපේ අක්කගේ contact number එක මම දාන්නම් මුංචිගේ contact number එක මම පහලින් දාන්නම්. ඔයාලටත් පුළුවන් කැමති විදිහකට ලස්සන මල් පෝච්චියක් හදාගන්න.
මම ඔයාලට කිව්වේ බලන්නකෝ මේක ගානට මෙතනට ගැලපෙනවා. මොකද ඒ පාට වලට ටිකක් මැච් වෙනවනේ. ඉතින් ඒ හින්දා ඒක ගොඩක් ලස්සනයි. එතනට ගැලපෙනවා. මම එතනින් තමයි ඒක තියලා තිබ්බේ. ඉතින් දැන් එතන තස් කරන්න පටන් ගත්තා. ඒකත් තස් කරලා ඉවර වෙලා ඊට පස්සේ ආපහු මේසෙ පැත්තට ගියා. මේසෙ තිබිච්ච පොත් ටිකත් ඒ විදිහටම ආපහු තිබිච්ච තැන් වලින් තියෙනවා. බ්‍රවුන් පේපර් කවරයක් තිබුණා. ඒක මම අයින් කරා එතන තිබිච්ච එක. ඒක පොඩි වෙන නිසා එතන තියලා කොහොමද අචි පොත් එක පැත්තකට අරක එක පැත්තකට තියලා පොත් ටික අනිත් පැත්තට අපි රාක්වල පොත් තියෙන පැත්ත තියෙනවානේ. ඒ පැත්තට තිබ්බොත් එහෙම තියන්න ඉඩ මදි නිසා තමයි මම අර විදිහට දාලා තියෙන්නේ. ඉතින් මේ දවස්වල කියන කතන්දර පොත් ටිකයි ලියන පොත් ටිකයි ඔක්කොම මෙතන තියෙනවා. ඊට පස්සේ මේ 10 11 දෙකේම පොත් තියෙනවා. 11 වසරේ වුණා මගේ නෙවෙයි 10 වසරේ ටික මගේ. ඉතින් ඒ පොත් ටිකත් ඊයේ ඔය ඔක්කොම කියවන්න ගත්තේ. හැබැයි ඉතින් කියුවේ බුද්ධාගම පොත විතරයි මං හිතන්නේ. ඕ බුද්ධාගම සිංහල 11 වසරේ පොතයි විතරයි මං කියුවේ. කියවන්න වෙලාවක් තිබුණේ නැහැ. දැන් ඉතින් ඔය අරගෙන ආවට අනිත් පැත්තේ අර ටිකස් කරන්න අමතක වුණානේ. ඒ ටිකත් අයින් කරලා තමයි දැන් අනිත් ටික දාන්න හදන්නේ. හරි එහෙනම් ඒ ටිකත් දාලා ඉවරයි. ඒ ටිකත් දාලා ඉවර වෙලා තව තිබුණ පොත් වර්ගයක් ඒ ටික මම තාත්තගේ කාමරේට අරන් ගියා. ඒකේ තමයි පුස්තකාල පොත් වගේ ඒකේ කියවන පොත් ගොඩක් ඒවා තියෙන්නේ. ඉතින් ඒකත් ඒ විදිහටම මම තියා තිබ්බා. මොකද මෙතන තිබුණෙත් එතනින් ගෙනාව පොත් වර්ගයක්. ඉතින් මේ දවස්වල ටිකක් සීතල වැඩි. දැන් මේ දවස් ටිකේම වැස්සා උදේට හරි දවල්ට හරි වැහලා දැන් ඊයේ ඉඳන් මුළු දවසම ඊයේ පෙරේද ඉඳන් මුළු දවසම වහිනවා. ඉතින් ඒ නිසා මේ පැත්ත ගොඩක් සීතලයි. මම මේ කල්පනා කරන්නේ නුවරඑළිය පැත්තේ කට්ටිය කොහොමද ඉන්නේ කියලා. එයාලට මුළු දවසම මේ වගේ සීතලයි. රැට මීට වඩා සීතලයි. මොකද මම නුවරඑළිය ගිහින් ඇවිල්ලා තිනවා රෑ දවසක. මට මාර හීතලක් තිබුණේ. මම හිතුවේ නෑ එච්චර සීතලක් තියෙනවයි කියලා. ඒක සමහර අයට ගාණක් නැහැ. ඒත් මට අර 20 එක තියෙන හින්දා වෙන්නේ නැති මට ඒ සීතල දැනෙනවා වැඩි. ඉතින් මේක මතක් වුණේ පස්සේ දැන් අතට ගියාට පස්සේ මතක් වෙච්ච නිසා ඒක අරගත්තා. දැන් ඔය ඒකට දාගෙන තමයි ඉන්නේ. හැබැයි මට හිතෙනවා මේකට දාගෙන වීඩියෝ කරනවට වඩා අතේ වීඩියෝ කරන එක මට ලේසියි කියලා. ඉතින් සෙල්ෆි ස්ටික් එකේ මට වීඩියෝ කරන්න තිබුණා. ඒකේ තිබිච්ච ස්ටෑන්ඩ් එක තිබුණා නම් ස්ටෑන්ඩ් එක එයාලා එවලා නැහැ. ඉතින් ඒක අපි කම්ප්ලේන්ට් කරා. හැබැයි එයාලා අපව කන්ටැක්ට් කරේ නෑ. අපි කොහොමද දන්නව ඔන්ලයින් ඕඩර්ස් වල එහෙම වෙනවා කියලා. පස්සේ තමයි අපි දන්නේ ඒ කම්පැනි එකේ ගොඩක් අයිටම්ස් ගොඩක් අය ගාවට ගිහින් තියෙන්නේ කැඩිච්ච එහෙම නැත්නම් මොකක් හරි වෙච්ච එකක් කියලා. ඉතින් දැන් ඒකට කරන්න දෙයක් නෑනේ. දැන් ඉතින් කරන්න තියෙන්නේ තියෙන එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න එක. ඉතින් ඒකෙන් තමයි දැන් ඔය ප්‍රයෝජන අරගන්නේ. දැන් ඉතින් මේ ටිකත් අස් කරලා බෑග් එකේ තිබිච්ච පැන්සල් පර්ස් එකේ තිබිච්ච ඔක්කොම ටික මම ආපහු දාගන්නවා මගේ මග් එකට. ඒකට දාන්නේ මම ඒ කියන්නේ නිවාඩු දවස් දෙකේ ලස්සනට කාමරේ තියෙන්න ඕන හින්දා මම ඒ ටික ඔක්කොම අයින් කරනවා. අයින් කරලා පර්ස් එක දාගන්නවා ලාච්චුවට. ඉතින් මේ තියෙන ලස්සන කීටැක් නෝට්බුක් එකක්. ඒක රුපියල් 80යි උනේ. ඔයාලගේ පැති වල තියෙනවා නම් ප්‍රයිස් එක වෙනස් නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ඒක ගොඩක් ලස්සනයි. ලස්සනම ඩිසයින් ටික මට මගේ ඇරුණා. හේතුව මම ගන්න ගියානකොට ගොඩක් පරක්කුයි. ඉතින් ওই ඩිසයින් එකයි තව එක ඩිසයින් එකකුයි තිබුණේ. ඒක ලා පාටයි. ලා පාට එක චුට්ටක් ඉක්මනට ඩැමේජ් වෙන හින්දා මම ඕක අරගත්තා. ඉතින් දැන් ඒකත් ටිකක් අස් කරලා මට හිතුණා ඇඳ මුලින් අස් කරලා හිටියනම් හොඳයි කියලා. ඉතින් ඒ නිසා දැන් ඒක අස් කරනවා. මම මේක චුට්ටක් ස්පීඩ් දැම්මේ. ටිකක් මේ එකම දේ බලන් ඉන්නත් චුට්ටක් අමාරුයිනේ. ඉතින් ඒ හින්දා තමයි මේක ටිකක් ස්පීඩ් කරලා මම හැදුවේ. දැන් ඉතින් ඔය විදියට අස් කරනවා. ඔයාලා අහන්න එපා මම බෙඩ්ෂීට් දෙකක් තියාගෙන ඉන්නේ කියලා. මේ දවස් ටිකේ සීතලයිනේ. ඉතින් ඒ නිසා කොහොමද බෙඩ්ෂීට් දෙකම ඕන වෙනවා. මම කලින් ඉඳන් බෙඩ්ෂීට් දෙකක් තියන් හිටියා. එකක් අනේ මම දෙකක් තියාගෙන හිටියා. ඒ හින්දා ඒක එදා ඉඳන් මේ විදිහටම තියාගෙන ඉන්නවා. විශේෂයෙන්ම දවල්ට තමයි බෙඩ්ෂීට් දෙකම ඕන වෙන්නේ. channel එකේ වීඩියෝ එක තාම අප්ලෝඩ් වෙලා නැහැ. ඒක මේ අප්ලෝඩ් වෙන ටිකක් ස්ලෝ වෙනවා. මොකද දැන් ෆෝන් එක හොස්පොට් දාලා තියෙන්නේ වෙනස් කරලා. දැන් ඉතින් බලමු channel එකේ තත්ත්වය කොහොමද කියලා. ඒක මම ගොඩක් වෙලාවට සතියකට සමහර කාලේ තියෙන මාසෙකට එකපාරයි ඒකට මම වීඩියෝස් එකක් දාන්නේ සාමාන්‍යයෙන්. හේතුව වීඩියෝ කරන්න දැන් මේ දවස්වල වෙලාව නැහැ. දැන් ඒකට මාසෙට එකපාරක් වුණාට ඔයාලගේ දැන් ඩේ බ්ලොග් channel එක තියෙනවනේ. ඒකට දාන්නේ මාසෙකට නෑ අවුරුද්දකට එකපාරක් වගේ. හරිම ස්ලෝ ඒක. ගොඩක් වෙලාවට වීඩියෝ ගන්න වෙලාවක් තියෙන්නේ නැහැ. වීඩියෝ වල භාගයයි ගන්න. ඊට පස්සේ ගන්න වෙලාවක් නැති වෙනවා. ඉතින්
ඔයාලත් ගිහිල්ලා සබස්ක්‍රයිබ් කරගෙන යන්න කැමති අය. ඒකේ උමන්දායක විතරයි තාම අරක දාලා නෑ තාම. අරක දැම්මේ නෑ තාම. අවුලක් නෑ. දැන් තියෙනවා 723යි. watch time එක ඉවරයි. subscribers ටික තමයි දැන් හදාගන්න තියෙන. watch time හරියට complete. දැන් ස්පෙෂල් දෙයක් තියෙනවා කරන්න. කැමරාවේ ලයිට් අඩුයිනේ. සෙල්ෆි මේවිකේ විතරයි ලයිට් එක තියෙන්නේ. මොනේ කොහොමද? දැන් ඔයගේ කුඩේ අරගෙන එන්න. ඒක ඊයේ තෙමිලා තිබුණේ. ඒක මම ඔයාලට චුට්ටක් පෙන්නන්නම්. ඒක සමහර අය කියනවා කොරියන් ලුක් එකක් තියෙනවා කියලා. මට නම් එහෙම එකක් නෑ අනේ බලන්නකෝ. ගොඩක් අය කිව්වක කොරියන් ලුක් එකක් තියෙනවා. මම දැන් ලා පාට හින්දා අර මල ඩිසයින් එකකින් හින්දා වෙන්නේ නැති. ඒත් මට ඕක සෙට් වුන්නේ නෑ මම ගත්තට. හැබැයි ඒක ලස්සනයි කියලාත් පස්සේ හිතුණා. ඉතින් මෙන්න මේ මල් ජාතිය දන්නවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මමත් අද තමයි මේ මල් එක දැක්කේ. අපේ අම්මා ගෙනල්ලා දුන්නේ දැන්. අද තමයි දැක්කේ. ඔගේ කොලයක් හරි බලලා කාගෙන් හරි අහලා හරි කියලා කමෙන්ට් එකක් දාන්නකෝ මොකක්ද මේ මල් ජාතිය කියලා. දැන් පටන් ගන්නේ මගේ ආසම වැඩේ. ස්ටෝරි රයිටින්. ඉතින් මේ දවස්වල මම කතන්දර දෙකක් ලියනවා. දෙකක් ලියන්න හේතුව මම එහෙම දෙකක් ලියන්නේ නැහැ. එකක් අවසන් කළා තමයි අනිත් එක ලියන්නේ. ඔය එක පොත අපේ උනට ඔය වගේ පොත් පහක් විතර එකතු කරලා තමයි එක කතාවක් ලියලා ඉවර කරන්නේ. ඉතින් ඕක ඒකත් ඔය වගේ එකක්. ඔය දෙවෙනි පොත. කතාවේ දෙවෙනි පොත. එතකොට ඕක තමයි මම ලියන්න දැන් හිතුවේ. අනිත් එක මම ලිව්වේ ඒ වෙලාවේ මට ආපු අයිඩියා එක පස්සේ අමතක වුණොත් එහෙම කියලා අනිත් එකත් ලියනවා. ඉතින් දවසකට එකකින් පිටු 5 ගානේ සමහරලාට වෙලාව තිබුණා. දැන් අද වගේ දවස්වල නම් පිටු 20ක් විතර ලියන්න පුළුවන්. හේතුව ඉතින් දැන් අද දවසම වහින එකනේදී වහින නිසා කොහොමද එළියට බහින්නත් බෑ. ඕක කරන එක තමයි කරන්න වෙන්නේ. ඉතින් ඕක ලියලා ඉවර වෙලා තවත් වැඩ ගොඩක් තියෙනවා කරන්න. ඒ ටිකත් කරන්න ඕනේ. ඉතින් කතන්දර ලියන්න කැමති කතන්දර ලියන කෙනෙක් නම් ඔයාලා දන්නවා ඇති කතන්දරයක් ලියද්දි දැනෙන දේවල්. ඒක ඇත්තටම වචනෙන් විස්තර කරන්න බෑ. කතන්දර ටික ලියලා ඇති කියලා හිතෙච්ච නිසා දැන් පටන් ගන්න ස්ටඩි. දැන් මේ අපේ ඉස්කෝලෙන් පොතක් තියෙනවා. මේක මම 6 වසරේ ඉඳන් පාවිච්චි කරනවා. ඉතින් 6 වසරේ ඉඳන්ම තියෙනවා. ඒ වයසට අනුව පාඩම් කරන්න ඕන ප්‍රමාණය සහ අත්සන් කරලා ආපහු ගිහින් දෙන්න ඕනේ. ඉතින් ඒක තමයි දැන් ඔය කරන්නේ. දැන් අපිට 10 වසර නිසා පැය 3ක් පාඩම් කරන්න වෙනවා. ඉතින් පැය 3ම සම්පූර්ණයෙන් ගොඩක් වෙලාවට පාඩම් කෙරෙන්නේ නැහැ. මොකද එක පාඩමක් ඉවර වෙනවා පැය 3කට කලින් පාඩම් කරලා ඉවර වෙනවා. ඉතින් අද තෝරගත්තා මෙන්න මේ පාඩම පුනරුදය. ඉතින් පුනරුදය පාඩම 10 වසරේ පොතේ අන්තිම පාඩම් ටිකේ තියෙන්නේ. ඉතින් ඒක මට මාර ස්පෙෂල්. හේතුව මම චිත්‍ර කරන නිසා. ඉතින් චිත්‍ර කරන කෙනෙක්ට පුනරුදය තියෙන ගොඩක් ඒවා චිත්‍ර මූර්ති ඒ දේවල් ගොඩක් වෙලාවට කටපාඩමින් තියෙනවානේ. මම දන්නේ ඇයිද එහෙම කියලා මට විතරක් දන්නේ. චිත්‍රවල අපිට දෙන චිත්‍ර ජාති ලියනාඩෝ ඩා වින්සි කෙනා ඊට පස්සේ රෆායල් සැන්සියෝ මයිකල් ආන්ජලෝ එතකොට එයාලගේ චිත්‍ර මූර්ති ඔය දෙගල් දොරුව ඒ වගේ විහාරවල තියෙනවා කටපාඩමේ තියෙනවා. ඒකට හේතුවක් ඇත්තටම දැන පාඩම් කරන්න ඕනේ නැහැ. වෙල කියා දුන්නට පස්සේ ටක් කාලා කටපාඩමින් තියෙන විශේෂයෙන්ම දේශීය ඒවාටත් වඩා විදේශීය ඒවා. ඒ වගේ දේවල් ගොඩක් වෙලාවට මතක තියෙනවා. ඉතින් මේ පුනරුදේ පාඩමෙත් ගොඩක්ම තියෙන්නේ ඒවනේ. ඉතින් එතකොට තවත් හොඳට මතක හිටිනවා. ඉතින් ඒ නිසා අද ඒක පාඩම් කරන්න ගත්තා. ෂෝට් නෝට් එකකුත් හදන්න ඕනේ දැන් ඒකෙන්. ඊට කලින් මම ස්පෙෂල් ටික ඔක්කොම හයිලයිට් කරනවා. ස්පෙෂල් දේවල් ටික හයිලයිට් කරලා ඊට පස්සේ තමයි නෝට් ලියන්න පටන් ගන්නෙ. ඉතින් සමහර අය නම් ඒකට කැමති නැහැ. මේකයි ඒක සාමාන්‍යයෙන් කෙනෙක් පාඩම් කරන විදිහ අනුව තමයි ඒක වෙනස් වෙන්නේ. සමහර අය කැමති හයිලයිට් කරලා ඒක දිහා බලලා පාඩම් කරන්න. සමහර අය ෂෝට් නෝට් ලියන්න කැමති. සමහර අය හයිලයිට් කරන්න නැතුව පාඩම් කරලා කටපාඩම් කරන්න කැමති. ඒක එකිනෙකාගෙන් වෙනස් වෙනවා. ඒක ඉතින් තමන්ට ගැලපෙන ක්‍රමවේදය හොයාගත්තාම තමන්ට ඒක කරන්න හරිම ලේසියි. ඉතින් මං උදේ ඉඳන් වීඩියෝ හදලා ඊට පස්සේ දැන් ඔය එච්චර වැඩ ටිකක් කරත් මම තාම කාලා නැහැ. ඉතින් දැන් 12 විතර කිට්ටු ඇති. ඉතින් දැන් තමයි මම කන්න පටන් ගන්නේ. මට බඩගින්නකුත් ආවේ නැහැ. ඉතින් ආසම කෑම තිබිච්ච නිසා ඒකත් අරගෙන ඉතින් ඔන්න කන්න පටන් ගත්තා. ඊට පස්සේ මට ගොඩක් වීඩියෝස් කරන්න බැරි වුණා. අපි ඊට පස්සේ ටවුන් එකට ගියා. ඒ ගිහිල්ලා ඇවිල්ලා ඊට පස්සේ තමයි ආපහු වීඩියෝ අරගත්තේ. ආයි හවස් වෙලා ගොඩක්ම ටවුන් එකට යනකම් පෑවුවා. ආයි එනකොට තමයි අපිට වැස්සක් ආවේ. ඊට පස්සේ ආපහු වැස්ස ඉවරුණා. දැන් කොහොම හරි හවස 5ට විතර ඇති. දැන් අම්මට ලේසි වෙන්න පොල් ටික ගාලා තියන්න තමයි හදන්නේ. එක බෑයක් මං ගෑවා. ඒක ගාලි වෙලා දැන් තමයි අනිත් එකත් ගාන්නේ.
ඊට කලින් මේක වටේ සුද්ධ කරලා ඉන්න ඕනේ. ඉතින් ඒ නිසා ඒක වටේ චුට්ටක් සුද්ධ කරා. නිවාඩු දවසක්, නිදහස් දවසක්, වැහිබර දවසක්. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම මගේ දවස අද ගත කරේ. ඉතින් මම හිතුවා මගේ වීඩියෝ එක අද මෙතනින් නවත්තන්න. මේ වීඩියෝ එකත් එක්ක එහෙමත් නැත්නම් මගේ මේ ඩේ ව්ලොග් එකත් එක්ක එකතු වුණු ඔයාලා හැමෝටම මම ගොඩක් ආදරෙයි. ඉතින් අලුත් වීඩියෝ එකකින් ඔයාලා හැමෝම හම් වෙනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්. Are you with me? Round up, rainbow, cutting in the city, rushing through me. Down low, upstream. Are you with me? Feel it. Round up, rainbow, cutting in the city, rushing through me. Down low, upstream. Are you with me? Oh